ඔන්න අපේ රස කතාව ආරම්භ වෙන්නේ අමුතු විදිහකට. සාමාන්‍යයෙන් දවල් 11:00ට 12ට එහෙමත් නැත්නම් 7:00ට 8ට හවස මෙන්න මේ වගේ සද්දයක් එනවා ගෙදර බෙල් එකෙන්. ගෙදර බෙල් එකෙන් මේ වගේ සද්දයක් එද්දී ගෙදර කවුද කියලා ඉවරලා අහනවා. අහපු ගමන් කුස්සිය පැත්තෙන් අහනවා ආයේ කවුද කියලා ඉවරලා කුස්සිය පැත්තෙන් අහනවා. ඒ පැත්තෙන් අම්මා ඉඳගෙන උයන ගමන් කවුද කියලා අහනවා. ඉස්සරහිනුත් අහනවා. ඊට පස්සේ සද්දයක් නැති හින්දා ආයේ අර දොරට තට්ටු කළා බල්ලෝ බැඳලාද කියලාත් අහනවා. බල්ලෝ බැඳලාද කියලා අහද්දී අම්මා උත්තර දෙන්න ඉස්සෙල්ලා කාමරේ ඉන්නවා දුව හරි පුතා හරි ෆෝන් එක කොට ඒගොල්ලෝ කියන අපේ බල්ලෝ මැරි කරලා නැහැ එහෙමත් කියනවා. ඔය කතා ඔක්කොම අතරේ අවෙලාවේ ගෙදරට කවුරු හරි ආපුවාම ගේට් ක්‍රෑෂ් කියලා අපි කියනවා. ගේට් ක්‍රෑෂ් කියන්නේ ගේට් එක කඩාගෙන එනවා. එහෙමත් නැත්නම් තාප්ප කඩාගෙන ගෙවල් වලට කිසි කතාවක් නැතුව දොරවල් ඇරලා තියෙද්දි හායි ගාලා එහා ගෙදර අය නෙමෙයි ඈත පැතිවල අපේ ඥාතියෝ ඥාති නොවන අය කඩාගෙන පාත් වෙනවා. ඒ කඩාගෙන පාත් වුණාම ඒගොල්ලන්ව හිස් අතින් අරින්නේ අපි ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය අනුව ඒගොල්ලන්ව හොඳට සප්පයම් කරලා තමයි අරින්නේ. අන්න ඒ වගේ වෙලාවට ගෙදරට එන එක්කෙනෙකුට රස කෑමක් උයලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. කවුද අපි කියන්නේ? ඔයයි මමයි. මං CWD and you. අපි එකතු වෙලා රස කෑමක් හදන. දැන් ආපු ගාම්ම ඉන්දෝල ඉවරලා යාට තේ එකක් දෙන්න එපානේ. කොහෙද තේ තියෙන්නේ? බලන්න තේ තියෙනවද කියලා මගේ කබඩ් එකේ. දැන් මේ ගෙදර ඉන්න අය ටක් ගාලා කරන දෙයක් තමයි. තේ තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ මේ මොනවාද? විජේ ටී. කුළු බඩු විතරක් නෙමෙයි. දැන් විජේලගේ ටී තියෙනවා. ඉතින් මේ ටී පොඩ්ඩක් ඉන්නේ. මේ ටී විතරක් නෙමෙයි. අර ටීත් තියෙනවා. මොනවාද අර ටී කියන්නේ? ප්ලේන් ටී හදන්න පුළුවන්. මේ වයින් මේ තියෙන්නේ ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල තියෙන ගුණය කොච්චරද කියලා දැනගන්න ඕන නම් පොඩ්ඩක් Google කරලා බලන්න. මේ තියෙන්නේ විජය බ්ලැක් ටී. කාටට තේකක් බොන්න මරු. මෙන්න මම මෙහෙම ගත්තා. විවෘත කරා මේක ඇතුලේ තියෙනවා ලස්සන බහලුමක්. මේ බලන්න ටී බෑග්ස් තියෙනවා. රයිට් මෙන්න මෙහෙම විවෘත කරා. ඊට පස්සේ ටී බෑග්ස් ටික ගත්තා. මේ බලන්න ලස්සන ටී බෑග්ස්. අපූර්ව වතු යායවල් වලින් හැදෙන ටී බෑග්ස්. මම මෙන්න මේ විදිහට මේ නූල කඩලි වෙරලා ටී බෑග්ස් දෙකක් තුනක් මෙන්න මෙහෙම දාගන්නවා මගේ ජග් එකට. මම මේ හදන්නේ ඕගොල්ලන්ට මොකද්ද කියන එක ටිකෙන් ටික කියන්නම් බලන් ඉන්නකො නැත්තම් කලබලයට කට්ටිය එහෙමේ දුවනවා. රයිට් මෙන්න මේ විදිහට ටී බෑග්ස් ටික දාගත්තා. නටන උණු වතුර දාගන්නවා මේ බලන්න. ඕ නටන උණු වතුර දාගත්ත ගාම මේ බලන්න ලස්සනට උණු වතුර ටික දාගත්ත ගාම කල වෙන හැටි. මොකද බ්ලැක් ටී බ්ලැක් ටී මෙන්න මේ විදිහට අපූර්වට උණු වතුර දාගෙන මෙන්න දැන් උණු තේ එකක් දෙන්න විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර ගානකින් වාගේ ටී එක රෙඩි. අපි පුරුදු උණු තේ එකක් තමයි. නමුත් මේක කූල් කරලා දුන්නොත් එහෙම මරුනේ. කූල් කරලා දෙමුද? ඒ නිසාම මම ඕගොල්ලන්ට වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා හදලා එකක් ෆ්‍රිජ් එකේ දැම්මා. මම දැන් ඒක අරන් එන්නම් ඒක කූල් වෙලා තියෙන්නේ. Here we go. All right. මේ බලන්න. අපූර්වට හදාගත්ත තේ එකයි මෙන්න තියෙනවා අපූර්වට ඒකට මැච් වෙන ග්ලාස් එකයි. දැන් ඔන්න ගෙදරට කට්ටිය ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. දැන් අපි හිතමු එක්කෙනෙක් හරි ආවා කියලා. ඒ යාට දෙන්න තමයි මේ තේ එක හදලා. දැන් මේක කූල් මේක හොට් මේක කූල් රයිට්. මෙන්න මේ විදිහට මම තේ එක දාගන්නවා. වාව් හොඳටම සීතලට තියෙන තේ එක. ලස්සනයි. ආසයි. අපූර්වට දාගත්ත සීතල තේ එකට මෙන්න මේ වගේ ඩෙකරේෂන්ස් ටිකක් දානවා. මේ බලන්න මා ළඟ තියෙනවා ෆ්‍රෙෂ් ෆෘට්ස්. කීපයක් තියෙනවා. මේ බලන්න බබල්ස් වගේ තියෙන අපූර්ව ෆෘට්ස් තියෙනවා. ග්‍රේප්ස් ඒ වගේම ඔරෙන්ජස් මේවා හොදලා තියෙන්නේ. නමුත් මං ආයෙත් මෙහෙම හොදපෙකට මෙහෙම පොඩ්ඩක් හොදලා දාගන්නවා. මේ බලන්න. wow look at that. colors මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මං ඔරෙන්ජ් එක අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ බලන්න මේක ලස්සනට තියනනම් ඔයාලට ඉස්සරහින් පේන්න nice. ඊට පස්සේ මෙන්න මේ විදිහට orange slices එකක් නැත්තම් දෙකක් කපා ගන්නවා. කපාගෙන ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට කපලා මෙන්න මෙහෙම ඩෙකරේට් කර ගන්නවා. එකක් මෙහෙම ඊට පස්සේ අනිත් එක තව පොඩක් ඒකට උඩින් මෙන්න මෙහෙම ගහ ගන්නවා. දෙකක්. right? ඒ දෙක ගහගත්තට පස්සේ මේකට දානවා තවත් අපූර්ව දෙයක්. මම වේලස්සනම හදාගත්ත කසකසා ටිකක්. මේ බලන්න. chia seed. ලස්සනට ඒක උණු වතුර වල දාලා ලෑස්ති කරගෙන තියෙන කසකසා ටිකක් මෙහෙම දා ගන්නවා. මේ බලන්න. ඕ දාලා ඉවරලා මික්ස් කරනවා. beautiful iced tea. nice. right? මෙන්න මෙහෙම මික්ස් කරලා අපූර්වට අස්සට දාගෙන මේ ටික හොඳට මික්ස් කරනවා. wow look at that. iced tea නම් ice ඕන. here we go. wow plenty of ice. මෙන්න ගත්ත ice. ice හැදෙන්න දාලා තියෙන්නේ. මෙන්න මෙහෙම crack කරලා දා ගන්නවා.
beautiful. crush කරගත්ත ice ටික. ඕ ලස්සනයි මේ බලන්න. ටිකක් වැඩිපුර දානවා. එතකොට තමයි මේක chill වෙලා එන්නේ. කස කස එක්ක ice ටික වැටිලා ලස්සනට එනවා. ලස්සනයි නේ. හරිම ලස්සනයි. මම හදාගත්තේ විජය ටී වලින් විජය බ්ලැක් ටී තමයි මේකට දාගත්තේ. මෙන්න විජය බ්ලැක් ටී එක දාගෙන හදාගත්ත අපූර්ව අයිස් ටී එක. හරිම ලස්සනයි. මෙහෙම හදාගත්ත අයිස් ටී එක ලස්සනට අතට ගන්නවා මේ බණ්ඩ. හරිම ආසයි තනනේ. කූල් නියමයි. සුපර්. අයිස් ටී එක බිල බොහොම සන්තෝෂෙන් ඉන්න වෙලේ අපේ ගෙදරට ආපු ගෙස් යන පාටක් නැහැ. එහෙමනම් මොනවද කරන්න තියෙන්නේ? ක්වික්ලි ලන්ච් එක හෝ ඩිනර් එක හදලා දෙන්න ඕන. අන්න එහෙමනම් තියෙනවා chance එකක් රසවත්ව බුරියානි එකක් හදන්න. මොකද වෙලා ගන්න බෑනේ. එයාව පිටත් කරන්නත් ඕන, එයාට ඉක්මනින් කන්නත් ඕන. එහෙමනම් අපි ටක් ගාලා රසවත්ව බුරියානි එකක් හදමු. රයිට්. ලිපේ තිබ්බා පෑන් එකක්. පෑන් එක රත් වෙනවා. ටක් ගාලා ලුණු ටිකක් කපුවා. මේ බලන්න හරිම ලේසිනේ අනේ මේ වගේ වැඩ කරන එක. ඊට පස්සේ ලුණු ටික රත් වෙන පෑන් එකට මෙහෙම දා ගන්නවා. මේ රත් වෙන පෑන් එකට දාලා තෙල් චුට්ටක් දා ගන්නවා. හරිම ලේසි මේව ප්‍රායෝගික දේවල්. දාගත්තා තෙල් ටිකක්. ඊට පස්සේ මං හරි ආස එකක් මේ බිරියානි හදද්දී ටිකක් අපේ විදියට හදන්න පුළුවන් වම්බොටු. වම්බොටු සාමාන්‍යයෙන් අපි මෝජු එමත් නැත්නම් සාමාන්‍යයෙන් අපි තෙල් දාලා එහෙමත් විදියට එක එක අච්චාරු ඒ වගේ දේවල් හදනවා. නමුත් මේ බතකට වම්බොටු දාලා හදද්දී කොහොමද කියලා ඉවරලා ඕගොල්ලොත් බලන්න. ඒ නිසාම තමයි මම මේක අද අපේ බිරියානි එකට දාන්නේ. ভেජිටබල් බිරියානි එකක් හදන්නේ. ভেජිටබල් බිරියානි එකට මම මස් දාන්නේ නැහනේ. වීගන් එකක් හදන්නේ. සම්පූර්ණ මස් වලින් තොර. ඒ නිසා මම ටිකක් වැඩිපුර එළවලු දානවා. මේකට අපි කියනවා රෙඩ් කැබේජ්. ඒකත් ටිකක් ලොකුවට මෙහෙම කපලා දානවා. මොකද අපි මේකට මස් දාන්නේ නැති හින්දා එළවලු හැපෙන්න තියෙන්න ඕන. අන්නේ හැපෙන්න එළවලු වලට අපි දාගන්නවා මෙන්න මෙහෙම 4-6ට ලොකුවට කපලා රෙඩ් කැබේජ්. මේ බලන්න රෙඩ් කැබේජ් අහුරක් දාගන්නවා. බීන්ස්. බීන්ස් කියන්නේ මොනවද? බෝංචි කොළ පාටක් තියෙනවා, කහ පාටක් තියෙනවා. ඔයා කැමති පාටකින් දාගන්න පුළුවන්. මේ බලන්න. වව්. බෝංචි ටිකත් කපලම දැන් යමක් කියන්න පුළුවන්. අයියනේ ඔය කපලා තියාගන්න එපා. ඔයා මේ කපන්නේ අපේ ඉස්සරහම. එතකොට තමයි ආස. මෙන්න මේ විදිහට අපි ඔක්කොම එළවලු ටික අපූර්වට මිශ්‍ර කරනවා. මේ මිශ්‍ර කරන එළවලු වලට ඔයාලට තව දාන්න පුළුවන් බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, එමත් නැත්නම් කජු ටිකකුත් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට දානවා සූදුරු චුට්ටක්. මේ බලන්න විජේ සූදුරු එකෙන් චුට්ටක් දානවා. ඒ ටිකත් අරවත් එක්ක ටෙම්පරාදු වෙලා බැදිලා එන්න කියලා. එතකොට සූදුරුයි වම්බොටු එකතු වුනහම ඒකේ අමුතු රසයක් එනවා. වාව්. ඒ වගේම කුරුඳු කුඩුත් තියෙනවා. මේ බලන්න. කුරුඳු පොතුත් දාන්න පුළුවන්. නමුත් කුරුඳු කුඩු දාපුවම අපේ එළවලු ටික හොඳ ගානට මිශ්‍ර වෙලා එනවා. කුරුඳු පොතු දානවට වඩා කුරුඳු කුඩු මරු. ඔන්න ඔය ටික මිශ්‍ර කරනවා. සුවඳයි ආසයි. ඔන්න ඔය කතාව අතරේ මම යනවා කෙලින්ම මගේ කබඩ් එකට. මගේ කබඩ් එකට ගිහිල්ලා මම බිරියානි හදන්න ගන්න ආසම කරන ෆ්ලේවර් එක මම ගත්තා. මොකද්ද මේ? මේ තියෙන විජය බිරියානි මසාලා. විජය බිරියානි මසාලා එක 100% vegetarian. ඒ වගේම මේකේ රසය ඔක්කොම එකතු කරලා තියෙනවා. මේකේ මොකද්ද මේ ෆ්‍රී කියලා තියෙන්නේ? ෆ්‍රී. නොමිලේ. මේක ගත්තාම නොමිලේත් මොකක් හරි දෙනවා. බලමු මේ සර්ප්‍රයිස් එක මොකද්ද කියලා. ඒක හරියට cook with don නරඹනයට සතියට තෑගි 3ක් දෙනවා වගේ තමයි ෆ්‍රී මොකද්ද මේක අස්සේ තියෙන්නේ කියලා පැකට්ටුවේ සඳහන් කරලා තියෙන දේ අපි මේක එළියට look at this මේ බලන්න මෙන්න තියෙන බිරියානි මසාලා එක මෙන්න තියෙනවා බිරියානිකට අවශ්‍ය කරන ෆ්ලේවරින්ග්ස් මේකේ තියෙනවා බේ ලීෆ් එක අනිසීඩ් එක කාඩමන් ක්ලෝව්ස් ඔක්කොම තියෙනවා මේ තියෙන බේ ලීව්ස් දෙකකුත් දා ගන්නවා ඊට පස්සේ මේ චූටි පැකට් එකේ තියෙන සැෆ්‍රන් කියන්නේ මිල අධික එකක් මලක රේණු වගේක්. මේ මලේ රේණු වලින් තමයි අපේ බිරියානි එක වර්ණවත් වෙන්නේ. ඒක අන්තිමට දාන්නේ. ඊට පස්සේ මම දානවා කුරුඳු පොතු කෑල්ලකුත් තියෙනවා. ඉස්සෙල්ලා මම කුරුඳු කුඩුත් දැම්මා. මේ අනිසෙඩ් අපි කියනවා අන්නසිමල් කියලා. ඊට පස්සේ කාඩමන් ක්ලෝව්ස් සාදික්කා චූටි කෑල්ලකුයි ඒ සියලු දේවල්ම ලස්සන්ට දාගන්නවා. බලන්න ෆ්‍රී දෙන එක කොච්චර හොඳද? ඒ ටිකත් ඔක්කොම මික්ස් කරලා ඊට පස්සේ මම හොදගත්ත හාල් බාස්මති හාල් වලින් හොදලා අඬු කෝප්ප 2කමාරක් ගෙනල්ලා තියෙනවා. ඒ ටික දානවා. දාලා ආයේ කතා දෙකක් නැහැ. කෙලින්ම ভেජිටබල් බිරියානි එකේ ගින්දර චුට්ටක් අඩු කරලා කෙලින්ම මම විවෘත කරනවා මගේ බිරියානි මසාලා එක. විජය බිරියානි මසාලා. look at this. ලස්සනට මෙහෙම විවෘත කරනවා. වාහ්. මෙහෙම විවෘත කරලා දාන්නේ නැහැ ඉස්සෙල්ලා. මොනවද කරන්නේ? සුවඳ බලපුවාම
සුවඳ ආග්‍රහණය වෙද්දී ඇස් දෙක ලාවට පිය වෙනවා. ඇයි පිය වෙන්නේ? ඒ සුවඳේ තියෙන ආස්වාද ජනක ගතිය නිසා. ඊට පස්සේ තමයි ඒක දාන්නේ. wow look at this. මේක දාද්දිම මට තේරෙනවා මේක 100% natural flavoring එක රසකාරක වර්ණක ඒ වගේම අනවශ්‍ය කල්තබා ගැනීම ද්‍රව්‍ය මුකුත් නැති අපූර්ව බිරියානි මසාල එකක් කියලා මේ සුවඳ ආග්‍රහණය කරද්දිම තේරෙනවා. හාල් ටිකයි එළවලු ටිකයි අපූර්වට මෙහෙම මිශ්‍ර කරලා ආයේ කතා දෙකක් නැහැ. කෙලින්ම අපි දානවා වතුර. මෙන්න වතුර ගෙනල්ලා තියෙනවා. වතුර ටික දානවා අර හාල් තිබිච්ච එකටම. දාලා කෙලින්ම අපි දානවා බත් එක වැහිලා එහෙමත් නැත්නම් හාල් එක වැහිලා තව ඇඟිලි පුරුකක් උඩට එන්න. වතුර දාලා ඉවරලා අපි ඊළඟට සැෆ්‍රන් එක දාන්නේ. මේ තියෙන්නේ සැෆ්‍රන් කියන්නේ මලේ රේණු. හරිම ගණන් එකක්. ඒකත් අපිට නොමිලේ හම්බෙලා තියෙන්නේ. විජය ආයතනයේ තියෙන ගුණගරුක භාවය නිසාවෙන්ම ඒකත් අපිට ලබා දීලා තියෙන්නේ වෙන තැනකින් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම සීරුවට ඒක විවෘත කරලා ඉවරලා ඒ රේණු ටිකත් වතුරට මෙන්න මේ විදිහට පතිත කරගන්න මේ බලන්න. wow ඒකෙන් තමයි වර්ණය සුවඳ ඔයාගේ බිරියානි එකේ එන්නේ. beautiful look at that. ඕ සැෆ්‍රන් ටිකත් ලස්සනට දානවා. wow හැම දෙයක්ම දාලා ඉවරලා මෙන්න මේ විදිහට මිශ්‍ර කරනවා. අපි දැන් බත උයන්න කොච්චර වෙලාවක් යනවද කිව්වොත් එහෙම විනාඩි 10ක් මේ විදිහට ඇරලා උයනවා. ඊට පස්සේ විනාඩි 5ක් මේ වතුර නැතුව ගියාට පස්සේ විනාඩි 10ක් උයපුවම වතුර ටික ඔක්කොම හිඳලා යනවා. ඊට පස්සේ විනාඩි 10ක් ගියාට පස්සේ මේකෙන් වහලා ඉවරලා පියනෙන් වහලා තව විනාඩි 5ක් 10 5යි කීයද 15යි. වතුර ටික දැම්මට පස්සේ සැෆ්‍රනුත් දාලා අපි පදමට ලුණු දානවා. අමතක කරන්න බෑ. ඒ වගේ ඒවා පොඩි පොඩි දේවල්. නමුත් රස එහෙට මෙහෙට එනවා ලුණු දැම්මේ නැත්තම්. බත මරුවට ඉදෙන වෙලේ මම යනවා තවත් මොනවා හරි මසක් මාළුවකුත් දෙන්න එපා ගෙදර ආපු කට්ටියට ක්වික්ලි හදන්න. බලමු ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියලා ඉවරලා. ෆ්‍රිජ් එකේ තියෙන අලුතෙන් ගෙනාපු ඉස්සෝ ටිකක්. මේ බලන්න. ඉස්සෝ ටික ලස්සනට තියෙනවා. දැන් අවදියෙන් ඉන්න ඕන අපේ බතේ වතුර ටික මෙහෙම හිඳිලා අඩු වෙලා යටට යනකම්. ඊට පස්සේ තමයි අපි ලිඩ් එකෙන් වහලා ගින්දර අඩු කරලා තව විනාඩි කීයද 5ක් තියාගන්නේ. රයිට්. මෙන්න තියෙනවා ඉස්සෝ ටික. දැන් මේ ඉස්සෝ ටික අපි ලස්සනට සුද්ධ කරගන්න ඕන උයන්න. කොහොමද ඒක සුද්ධ කරන්නේ කියලා මං කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් මේක ඔයගොල්ලන්ට කියන්න තිබුණානේ අයියෝ TV ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි කුකර් ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි මේවා ලෑස්ති කරන් එන්න බෑ සුද්ධ කරලා. නෑ. ඒවා ඔයාලට පෙන්නලම තමයි කරන්නේ. මේ බලන්න. ටක් ගාලා මේ විදිහට ඉස්සෝ ටික අරගෙන ඉස්සෝ සුද්ධ කරන ක්‍රම කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔළුව කපා ගන්නවා. ඔළුව කඩා ගන්නවා. ඔළුව කඩා ගන්නවා. ඊට පස්සේ මේක අපිට පොතු ගහ ගන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට අරගෙන මෙන්න මෙහෙම මේවා යමක් කියන්න පුළුවන්. අයියෝ අපි දන්නවා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. නොදන්න අයට කියලා දෙන්නේ. මෙන්න මෙහෙම සම්පූර්ණ ඉස්සව. මෙන්න මේ විදිහට සම්පූර්ණ ඉස්සව මේන විදිහට පොතු ගහ ගන්නවා. මේ බලන්න. මේ ඔක්කොම පොතු ගහගත්තට පස්සේ මෙන්න මේ විදිහට පේන්නේ. මේ ලස්සනට ඉස්සව අපි පොත්ත ගලවලා ඉවරලා තියා ගන්නවා. ඊට පස්සේ මේකේ මේ පිට පොත්ත මෙන්න මේ විදිහට මෙහෙම කපන්න පුළුවන් පිට පැත්තෙන්. කොඳුනාරිටි සහ අනවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා ඉස්සගේ අයින් කරන්න. ඊට පස්සේ මේවා මෙහෙම අතින් ගන්න පුළුවන්. මේන්න මෙහෙම නූලක් වගේ එනවා. කොඳුනාරිටි සහ අනවශ්‍ය කොටස් මෙන්න මේවා ටික අරගෙන මෙන්න මේක වෙනම මෙහෙම හොදලා ගන්නත් පුළුවන්. එතකොට තමයි ඉස්සව සම්පූර්ණ ක්ලීන් වෙන්නේ. මේ බලන්න ක්ලීන් ප්‍රෝන්. ක්ලීන් ප්‍රෝන් කියලා කියන්නේ මෙන්න මේ විදිහට සම්පූර්ණ ක්ලීන් කරගත්තට පස්සේ පිටපස්සේ කෑල්ලත් අයින් කරලා. ඒ එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මෙන්න මේ විදිහට ඉස්සව ගන්නවා. ඊට පස්සේ අපි ඉස්සගේ ඔළුව කඩලා අරගෙන මේ ඇවිල්ලා කිචන් සිසර්. මේක ඇවිල්ලා රෙදි කපන කතුර නෙමෙයි. රෙදි කපන කතුරුත් තියෙනවා අම්මලාගේ ඒව ගන්නෑ ආ. ඊට පස්සේ මේ කතුරෙන් මෙන්න මෙහෙම මේ විදිහට පොත්ත තියෙද්දි මෙන්න මෙහෙම පොත්තත් පිට මසුත් එක්කම මෙන්න මෙහෙම කපා ගන්නවා. මේ බලන්න කපන හැටි. රෙදි කපනවා වගේම තමයි. කොළ කපනවා වගේම තමයි. මෙන්න මේ විදිහට කපා ගත්තට පස්සේ පොත්තක් තියෙනවා. ඒ වගේම පිටපැත්තත් මෙහෙම සුද්ධ වෙනවා. මේ විදිහට කපලා ඊට පස්සේ මේක විවෘත කරලා ඉවරලා අර පිටිපස්සේ අනවශ්‍ය කොටස මෙන්න මෙහෙම ගන්නවා ඇඟිල්ලෙන්. මෙන්න මේ විදිහට ගන්නවා. මේ බලන්න. මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් අරගෙන මේක සුද්ධ කරගන්නවා. එතකොට මෙන්න තියෙනවා සම්පූර්ණ ඉස්සගේ ස්කින් එක. එහෙමත් නැත්නම් මේ ෂෙල් එක. ඊට පස්සේ පිට ඔක්කොම සුද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන උල් කොටසක්. මේ උල් කොටස අයින් කරගන්න. මොකද ඒක ටිකක් කනකොට ඇනෙන නිසා. ඊට පස්සේ මේ කකුලුත් තියෙනවා. මේක ක්‍රමයක්. right? ඊට පස්සේ තව තියෙනවා ක්‍රමයක්. මෙන්න මේ විදිහට ඉස්සව අරගෙන ඔළුව කඩලා අයින් කරගන්න. ඔළුව තියාගන්න පුළුවන් අපිට මොනවටද? chili paste හදන්න. prawn chili paste හදන්න. ඊට පස්සේ අර ඉස්සෙල්ල විදිහටම මෙන්න මෙහෙම සුද්ධ කරගෙන යනවා. මෙහෙම සුද්ධ කරලා ඊට පස්සේ කකුල් ටිකත් විවෘත කරලා මෙන්න මෙතනට ආවට පස්සේ අපි ඊටු ටික සුද්ධ කරන්නේ නැහැ. look at that. මේ පැත්ත සුද්ධ කරන්නේ නැතුව මේ tail එක තියෙනවා. මේ බලන්න මේක නිකන් අර flight එකේ පිටිපස්සේ tail එක වගේ.
වාව්. ඒක තියලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන උල විතරක් මෙහෙම ඇඟිලි වලින් කඩලා ඉවත් කරගන්නවා. දැන් හරි ලස්සනයි. ඊට පස්සේ අපි ආයේ අර පිටපැත්තෙන් මෙහෙම කරලා ඉවරලා මෙහෙම කරලා ඉවරලා කපලා වැඩිපුර ඇතුළට කපන්නේ. ඊටාම සිනිදුව ලස්සනට කපලා ඉවරලා හිමීට අපි ගන්නවා මේන්න මේ විදිහට අර අනවශ්‍ය ත්‍රෙඩ් එක වගේ ඒ කෑල්ල ගන්නවා. මේ බලන්න මේ ඉස්සත් සම්පූර්ණ ක්ලීන් වෙලා ඉන්නේ. නමුත් ඔයාගේ ටේල් එක මේ විදිහට අපේ ඉස්සගේ ටේල් එක තියාගන්නවා. මේ බලන්න මේ ක්‍රම දෙක තුනටම ඔයාට ලස්සනට ඉස්සන්ව සුද්ධ කරගන්න පුළුවන්. ඉස්ස ටික සුද්ධ කරලා කතාවෙන් අනිත් පැත්ත හැරෙද්දි බත රෙඩි. මේ බලන්නකෝ. රයිට්. මෙන්න මේ විදිහට විවෘත කරලා මෙන්න මේ විදිහට විනාඩි 15න් බත රෙඩි. හැන්දේ අට කොටසෙන් තමයි බත කූරු ගන්න. හැන්දේ උඩ කොටසෙන් නෙමෙයි. මෙන්න මේ හැන්ඩල් එකෙන් තමයි කූරු ගන්න. මේ බලන්න. ඕ ලස්සනට ඉදිලා තියෙනවා. හරිම සුවඳයි අපි දාපු සැෆ්‍රනුයි ඒ වගේම බිරියානි මසාලා එකයි හින්දා විජේ බිරියානිකේ සුපිරි ගතිය නැත්තම් ආස කරන වෙජිටබල් බිරියානිකේ ගතිය අපූර්වට තියෙනවා. ඒ අතරතුරේ මෙන්න මම සූදානම් වෙනවා ඉස්සෝ ටික තෙල් දාලා ගන්න. ලුණු ටිකක් ගත්තා කැපුවා ආසයි. මෙන්න මේ විදිහට අපි ලුණු ටික දා ගන්නවා පෑන් එකට. තෙල් ටිකක් ඊට පස්සේ දා ගන්නවා පෑන් එක රත් වෙද්දී. යමක හිතන්න පුළුවන් තෙල් දාන්නෙත් නැතුව එකපාරට පෑන් එකට දානවා ලුණු. ඇයි ඒ කියලා වෙලා. නෑ තෙල් දැම්මත් නැතත් ටක් ගාලා පෑන් එකේ ඇලෙන්නේ නෑ. නමුත් රත් වෙනකන් ටයිම් එක අරගෙන අපි ඒක දා ගන්නවා. ඊට පස්සේ අපි මේ අල ටිකක් තම්බගෙන තියෙනවා වෙනම. ඒ අල ටික යන්නේ මොකටද දන්නවද? කෙලින්ම අපේ බිරියානිකට. ඔන්න එහෙමනම් මම බිරියානිකට මේ අල ටික දා ගන්නවා. අල ටික දාලා ඒක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ දැන් මේකට ඇත්තටම සුදු ලුණු, අමු මිරිස් ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. නමුත් මං ආසයි මේකට කෑලි මිරිස් ටිකක් දාන්න. රයිට්? මොකද තෙල් දාන එකට කෑලි මිරිස් නැතුවම බෑනේ. මේ තියෙන්නේ මගේ කබඩ් එකේ ගෙනාපු අලුත්ම පැකට්ස්. මේ ඔක්කොම ගෙනල්ලා සුරක්ෂිත ලෙස අරන් තියලා තියෙන්නේ. මේ තියෙන විජය කෑලි මිරිස් ඉතාමත්ම හොඳයි. නැටි ඉවත් කරලා ලස්සනට සුද්ධ කරලා තියෙන්නේ. ඔන්න ඒකෙන් චුට්ටක් දානවා. මේ බලන්න. මගේ ඉස්සෝ ටික ඒකට දාගන්නවා සුද්ධ කරගත්ත ඉස්සෝ ටික. මම ඉස්සෝ ටික තෙල් දාන්න යන්නේ ටිකක් වෙනසකට. මේන්න මේ විදිහට එකතු කරගන්නවා. wow look at this. මිරිස් එක්ක හොඳට මේ විදිහට ටෙම්පරාදු වෙද්දී මගේ ගරම් මසාලයකින් මම දාගන්නවා චුට්ටක්. වැඩිපුර නෙමෙයි. මේ බලන්න ගරම් මසාලයක විජේ ගරම් මසාලයකින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් දා ගන්නවා. වාව් සුවඳයි. මේකට ඔයාලට අන්තිම වශයෙන් දාන්න පුළුවන් එලකිරි චුට්ටක් එහෙමත් නැත්නම් මුදෝපු කිරි චුට්ටක්. මෙන්න මෙහෙම මම එලකිරි චුට්ටක් දානවා. එහෙමත් නැත්නම් මුදෝපු කිරි ටිකක් දාන්න පුළුවන්. පෑන් එක හොඳට රත් වෙලා තියෙනකොට දාලි වෙරලා මෙන්න මෙහෙම මික්ස් කරන්න. අපේ prawn tempered එක හරි අවසාන වශයෙන් රස බලලි වෙරලා අපි ලුණු චුට්ටක් දානවා. මේ බලන්න. අන්තිමට ලුණු දාන්නේ වැඩිපුර දාන්නේ. ඔයාලට මේකට අවසාන වශයෙන් ලිපෙන් බෑවට පස්සේ දෙහි චුට්ටක් දාන්නත් පුළුවන්. කුක් ඉට් ඔන් වැඩසටහනට ඕගොල්ලෝ නරඹන්න ආව විතර නෙමෙයි තෑගි දිනා ගන්නත් පුළුවන් කියලා දන්නවනේ. ඒ වගේම අපේ පරණ වැඩසටහන කොහෙන්ද බලන්නේ? YouTube එකට ගිහලා cook with Don කියලා search කරපුවාම ඔයාලට බලන්න පුළුවන් පරණ වැඩසටහන්. නිකම් බලලා යන්න බෑ. ඒවා ගෙදර ගිහලා හදන්නත් ඕන. එහෙමත් නැත්නම් try කරලා බලලා ඉවරලා අපිට වීඩියෝ එකක් එවන්න ඕනේ. එතකොට තමයි තෑගි හම්බෙන්නේ. ඒ වගේම තමයි ඒවා බලලා කමෙන්ට් කරලා ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා සහ ප්‍රතිචාර දක්වන්න සහ ඒවා යාළුවන්ට එක එක අයට මෙහෙම share කරලා දාන්න පුළුවන්. right beautiful. දැන් අපි සූදානම් වෙන්නේ අපි හදාගත්ත බතයි prawn එකයි ලස්සනට පිළිගන්නන්නට. දැන් අපි හදපු ටී එකයි මේ කෑම එකයි එක්ක අපිට පුළුවන් මේකට තව පොඩි දෙයක් එකතු කරගන්න. ඒ මොකක්ද දන්නවද? පපඩමකුත් දෙන්න පුළුවන්. ක්‍රිස්පි ක්‍රන්ච් ගතිය වැඩි වෙන්න. විජේගේ පපඩම් තියනවාද කියලා මගේ යාළුවෙක් ඇහුවා. මං කිව්වා එයාට පපඩනුත් තියෙනවා ඒගොල්ලන්ගේ කියලා. තේ තියෙනවා, පපඩම් තියෙනවා, නූඩල්ස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. රයිට්? මෙන්න මෙහෙම විවෘත කරලා ගත්තා. දැන් මේක බදින්න තෙල් එක රත් කරගන්න බෑ. නෑ. තෙල් රත් කරන්නේ මං අද මේක බදින්නේ මයික්‍රෝවේව් එකේ. මොකක්? මයික්‍රෝවේව් එක බදින්න පුළුවන්. ඔව් මේ බලන්න. ඉස්සෙල්ලම ගන්නවා මම තෙල් ටිකක්. මෙන්න මෙහෙම තෙල් ස්ප්‍රේ කරගන්නවා. දෙපැත්තටම තෙල් ස්ප්‍රේ කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ මේ වගේ පේස්ට්‍රි බ්‍රෂ් එකක් තියෙනවනම් ඊවන්ලි හැම තැනටම යන්න තෙල් ටික මෙන්න මේ විදිහට ගා ගන්නවා. කෙලින්ම මේ විදිහට ඊට පස්සේ පිඟානක තියලා ඉවරලා මයික්‍රෝවේව් එකේ දාලා ඉවරලා තප්පර 30ක් විතර යද්දි ටකාස් ගාලා වැදිලා යනවා. මේ බලන්නකෝ. ලස්සනයි මේ බලන්න. අපූර්වට බැදගත්ත පපඩම තව තප්පර 20ක් විතර මෙහෙම තියලා තිබ්බොත් ඒක හොඳ ගානට තවත් අපූර්වට
බැදෙනවා මයික්‍රෝ එකකින් එළියට ගත්තට පස්සෙත්. මේ බලන්න. පපඩමත් බැදගත්තා. ඉස්සෝ එකත් හරි. දැන් ඔන්න අපේ බිරියානි එකත් හරි. දැන් ඒගොල්ලන්ට කියන්න ඕන එන්න කෑම ටිකක් කාලා ඉමු. කෑමත් හැදුවද? නැතු ඉතින් ඔයා මෙතන පාත්‍ර වුණාට පස්සේ කෑම නොහදින්න බෑනේ. එහෙම කියන්න ඕන. රයිට්. ඔන්න එවනම් අපි කෑම ටික අරින්න තමයි යන්නේ. පපඩමක් තියෙනවා. මෙන්න අපි ලස්සනට බිරියානි එක ගත්තා. බිරියානි එකට මෙන්න මේ විදිහට කොත්තමල්ලි කොළ ටිකක්, ඒ වගේම බිත්තරයක්, තවත් මොනවාද? වියලි මිදි ටිකක් අවශ්‍ය නම් දාන්න පුළුවන්. රයිට්. ඒවා ඔක්කොම ඔයගලන්ට හෝම්වර්ක්. මම මේ ලහි හදපු එක මෙන්න මේ විදිහට ලස්සනට බෙදා ගන්නවා. මේ ඇවිල්ලා මොනවාද? ভেජිටබල් බිරියානි. දැක්කනේ රියල් සැෆ්‍රන් චූටි පැකට් එක තිබුණා. අන්නේ රියල් සැෆ්‍රන් වලින් එන පාට තමයි මේ ලස්සනට තියෙන. මේ බලන්න. මම සූදානම් වෙනවා මගේ ඉස්සෝ එක බෙදන්න. මේකටම බෙදමුනේ. වෙනම දෙන්න ඕනේ නෑනේ. ලස්සනයි. Wow. Look at the prawns. Nice prawn masala. Wow. Fabulous. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා බත් ටික. ඊට පස්සේ පපඩම. Why not? මෙන්න මෙහෙම පපඩම තියාගන්න ඕනේ නිකන් ඇන්ටනා එක ගහුවා වගේ. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙනවා අපි හදාගත්ත අයිස් ටී එක. මේ බලන්න. අයිස් ටී එක මෙහෙම. මේ බලන්න. ලස්සන දර්ශනයක් නෙමේද මේක? නෑ කියන්න එපා. ඔව් නේද? මෙතන බතයි, මෙතන අයිස් ටී එකයි. මේ ඔක්කොම දෙන්නේ වාගේ ගෙදරට ගේට් ක්‍රෑෂ් එකට කඩාපාත් වෙච්ච කෙනාට විනාඩි 25ක් පැය භාගයක් යද්දි කෑම ටික හදලා එළියට දාගන්න පුළුවන්. යමෙකුට පුළුවන් නම් මේ වගේම එකක් හදලා අපිට එවන්න තප්පර 60කට අඩුවෙන් එහෙමත් නැත්නම් විනාඩියකට අඩුවෙන් වීඩියෝ එකක් එවුවොත් එimhe ඔයාලට chance එක තියෙනවා හොඳටම තෑග්ගක් දිනා ගන්න. ඉතින් මේ වගේ දේවල් ඕගොල්ලන්ගේ ගෙදර හදනවා නම් අපිටත් කියන්න. ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයිත් එවන්න තෑග් එතකොට ගෙදරටම එවනවා. ඉතින් විශේෂයෙන් කියනවා වැඩසටහන නර්මල ඉවරලා ඕගොල්ලන්ගේ ප්‍රතිචාර අපිට දන්නවන්න Facebook ඒ වගේම YouTube වලින් අපිට මේ ඕගොල්ලන්ගේ අදහස් නිරතුරුවම එවන්න. සහ ඕගොල්ලෝ තවත් කැමති කෑම වර්ග තියෙනවා අන්න ඒවත් කියන්න අනිවාර්යෙන් අපි ඒවා ඉදිරි වැඩසටහන් වලදී හදලා ඉදිරිපත් කරන්න පුළුවන්. Cook with Don, CWD, one and only. That's me. Bye bye.